ආයුබෝවන් අපි මේ කැලේදී කතා කරමු අපේ රුධිර සංසරණයේ පද්ධතියේ විස්තර ගැන. හරි. අපි ඉස්සෙල්ලම රුධිර සංසරණ පද්ධතිය යන්න කලින් අපි කතා කරමු මොකද්ද මේ ඇත්තටම රුධිරය කියන්නේ කියලා. රුධිරය කියන්නේ මොකද්ද කියලා බලමු. ඇත්තටම මේ රුධිරේ ඕනි. මෙන්න මෙහෙම තියෙන්නේ. දැන් අපිට අපේ ඇත්තටම ශක්තිය නිපදවන්න එපා හැම දෙයකම. ඔය ශක්තිය නිපදවන්න අපිට ඕනි මොනවද විශේෂයෙන්? ග්ලූකෝස් ඕනි. ඒ වගේම ඔක්සිජන් ඕනි. අන්න ඒ වගේ ප්‍රධාන වශයෙන් ඕනි. අන්න ඕව පරිවහනය වෙන්න මාධ්‍යයක් අවශ්‍යයි. ඒ මාධ්‍ය තමයි අපි කියන්නේ මේ රුධිරය කියලා. හරි. ඒ වගේම සමහර අපිට අනවශ්‍ය අර මම කිව්වේ කාබන් ඩයොක්සයිඩ් නේද? අන්න ඒ වගේ ඖෂධ සමහර ඖෂධ අමතර ඒවා අන්න ඒ වගේ ඒවා බැහැර කරන්න එපා. අන්න ඒකත් ඒ බැහැර කරන්න පරිවහන මාධ්‍යයක් ලෙස මේ රුධිරය ක්‍රියා කරන්න පුළුවන්. හරි. ඔන්න මෙහෙමයි. ඇත්තටම අපි දැන් මේ රුධිරය දැන් ඔයාලගෙන රුධිරය අරන් තියෙනවද දන්නේ නැහැ. හරි. රුධිරය අපි දැන් මෙහෙම පොඩ්ඩක් ඇඟිල්ලක් එහෙම කැපුණම හරි ඒ රුධිරයටයක් අපි පොඩි නාලයකට එකතු කරලා බැලුවම පොඩි නාලයකට මෙන්න මෙහෙම එකතු කරලා බැලුවම හරිද? හරි ඔන්න ඔතන ලස්සන සීන් එකක් තියෙනවා. හරි. ඔන්න දැන් රුධිරය අපි මේකට එකතු කරා. මෙන්න මෙහෙම රුධිරය එකතු කරාම ටික වෙලාවක් යනකොට හරිද? ටික වෙලාවක් තිබ්බම මෙන්න මේක ඒ රුධිරේ නිකන් කොටස් දෙකකට වගේ වෙන් වෙලා පේනවා. ඒ කියන්නේ මේ උඩ කොටස ටිකක් ලා පාටයි මේ පැත්ත හද පාටයි. හරිද? අපි මෙන්න මේ රුධිරයේ මෙන්න මේ ලා පැත්තට අපි කියනවා රුධිර ප්ලාස්මාව කියලා. රුධිර ප්ලාස්මාව. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙහෙම නලයකට ගත්තම උඩ තියෙන රුධිර ප්ලාස්මාව. හරිද? යටට එනවා අපි ඒවට කියනවා එක තද පාටයිනේ. අපි ඒකට කියනවා දේහාණු කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ රුධිර පරිමාව සාමාන්‍ය 155ක් විතර තියෙනවා. මේ දේහාණු තියෙන්නේ 145යි. හරිද? හරි. ඇයි මේ රුධිර ප්ලාස්මාව ඇත්තටම මෙහෙම ලා පාටින් පේන්නේ? මේකේ ජලය කියන එක බහුලව තියෙනවා. හරිද? අන්න ඒක නිසා තමයි ඒක තද පාටට ලා පාටට පේන්නේ. දේහාණු කියන එක තද පාටට පේන්නේ ඇයි දන්නවද? ඇත්තම රුධිර ප්ලාස්මාව කියන්නේ RBC. නැත්තම් අපි කියනවා රතු රුධිරාණු සෛල. රතු රුධිරාණු සෛල, සුදු රුධිරාණු සෛල. අන්න සෛල. සෛල ගොඩක් තියෙන්නේ මෙන්න මේ කෑල්ලේ. හරිද? අන්න ඒක නිසා තමයි ඒක ගොඩක් තද පාටට පේන්නේ. හරිද? හරි. එතකොට අපි මේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ දේහාණුයි රුධිර ප්ලාස්මාවයි කියලා මම කිව්වා රුධිර කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ දේහාණු වලට RBC එනවා, නැත්නම් රතු රුධිරාණු එනවා, සුදු රුධිරාණු එනවා, තව එකක් තියෙනවා රුධිර පට්ටිකා කියලා. රුධිරාණු තියෙනවානේ සුදු රුධිරාණු නැත්නම් WBC. මේකේ අපි ප්‍රධාන වශයෙන් දෙකක් කතා කරන්න තියෙනවා ඔයාලගේ සිලබස් එකේ. එකක් තියෙනවා කණිකාමය සුදු රුධිරාණු. අනිත් එක තමයි කණිකාමය නොවන සුදු රුධිරාණු. හරිද? හරි. මෙන්න මෙතන ඔයා පොඩ්ඩක් මතක තියාගන්න මෙන්න මේ කණිකාමය සුදු රුධිරාණු වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. හරිද? ඔයා ලොකුවට අහන්නේ මොනවද මේ කණිකාමය සුදු රුධිරාණු කියන්නේ කියලා. හරිද? මතක තියාගන්න මේ කණිකාමය සුදු රුධිරාණු වර්ග තුනක් තියෙනවා. එකක් තමයි නියුට්‍රොෆිල, බේසොෆිල, අනිත් එක ඉසොනොෆිල. හරිද? ඔන්න ඔය වර්ග තුන තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට මෙන්න මේ කණිකාමය නොවන දෙකක් තියෙනවා. අපි එකක් කියනවා වසා සෛල කියලා. වසා සෛල කියලා තියෙනවා. මොනෝ සෛල කියලා තියෙනවා. මොනෝ සෛල. වසා සෛල සහ මොනොසයිටස්. මොනොසයිට්. හරිද? ඔන්න එතකොට මතක තියාගන්න මේ ප්‍රධාන වශයෙන් දේහාණු වර්ග තුනක් තියෙනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා. හරිද? හරි. එතකොට රතු රුධිරාණු වල තියෙන්නේ මේන්ලි මොකද්ද? මං කිව්වා ඒක නිකන් දැයක තිරක්. sorry.
හරි. හරි. එතකොට මම කිව්වා සුදු රුධිර අණු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. කණිකාමය සුදු රුධිර අණුයි කණිකාමය නොවන සුදු රුධිර අණු. හරි. එතකොට කණිකාමය සුදු රුධිර අණු ප්‍රධාන වර්ග තුනක් තියෙනවා මතක තියාගන්න. නියුට්‍රොෆිල, බේසෝෆිල, ඉසොනොෆිල. කණිකාමය නොවන සුදු රුධිර අණු වසාසෛල සහ මොනොසයිට. හරි. එතකොට මේ රතු රුධිර අණු වලින් ප්‍රධාන වශයෙන් කෘත්‍ය තමයි අපි ඉස්සරහට ඕක කතා කරන්න තියෙනවා A level syllabus එකේ නම්. අපේ මම කියවනේ ඇත්තටම මේ රුධිරේ කාර්යයක් තමයි ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් කියන වායු පරිවහනය කරන්න. මෙන්න මේ වායු පරිවහනය කරන්න ගොඩක් දායක වෙනවා මෙන්න මේ රතු රුධිරාණු. රතු රුධිරාණු වල තියෙනවා හිමොග්ලොබින් කියලා සංඝටකයක්. ඇත්තට අපි රතු රුධිරාණුවක් මෙහෙම ගත්තම මේකේ හීම් කියලා හිමොග්ලොබින් කියන්නේ මේක. මේ හීම් කියලා සංඝටක හතරක් තියෙනවා. අපි ඕක වැඩක් නැහැ. මේ හීම් කියන සංඝටක වල තමයි ඔක්සිජන් නැත්තම් කාබන් ඩයොක්සයිඩ් වගේ අංශු බැඳෙන්නේ. බැඳිලා මේක රුධිරය ඔස්සේ පරිවහනය වෙනවා. මේක ලොකු ක්‍රියාවලියක්. ඔයාලට A level syllabus එකේ තියෙනවා මේක. ඔයාලගේ නැහැ එහෙම ලොකුට. ඒක නිසා දැන් ඔළුවට මේක අන්තිම මොහොතනේ. ඒ නිසා මේව ඔළුවට දාගන්න එපා වැඩක් නැහැ. හරිද? හරි. එතකොට මෙන්න මේ රතු රුධිරාණු වලින් කරන්නේ ප්‍රධාන වශයෙන් වායු වර්ගෙහිම පරිවහනය. දේහය තුළ වායු වර්ග පරිවහනය. එතකොට මේ WBC වලින් මොකද කරන්නේ? නැත්නම් සුදු රුධිරාණු වලින් කරන්නේ. එයා තමයි අපේ දේහෙට දැන් මොකක් හරි ආගන්තුක ද්‍රව්‍යයක් ආව කියන්නකෝ. බැක්ටීරියාවෙක්, මොකක් හරි වෛරස් එකක්, මොකක් හරි දෙයක් ආගන්තුක ද්‍රව්‍යයක්. අන්න ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියා කරලා එක්කෝ ඒගොල්ලෝ විනාශ කරලා දානවා, එක්කෝ ඒගොල්ලෝ භක්ෂණය කරනවා, කනවා, භක්ෂණය කරනවා. ඒ වගේ අන්න ඒ වගේ කෘත්‍යයන් කරලා ඒගොල්ලෝ දේහේ විනාශ කරලා දානවා. හරිද? හරි. ඊට පස්සේ මේ රුධිර පට්ටිකා ප්‍රධාන වශයෙන් අපිට දායක වෙනවා රුධිරයේ කැටි ගැසීම. සාමාන්‍යයෙන් අපේ මොනවා හරි නේද? අත එහෙම කැපුණා නේද? ශනිකව ඒක ලේ යන්නේ නැතුව කියන්නේ ලෙඩක් නැත්තම් මම කියන්නේ ලෙඩක් කියන්නේ ලෙඩක් නැත්තම් ඉක්මනට ඒ ලේ නවතිනවනේ. ආයේ රුධිර පට්ටිකාවල එහෙම දායකත්වයෙන්. හරි. එතකොට මේ සුදු රුධිරාණු සාමාන්‍යයෙන් දේහයේ තියෙනවලු 4000ක් 11000ක් අතර 1 මිලිමීටර 1 ඝන මිලිමීටරයක සාමාන්‍යයෙන් ඔච්චර තියෙනවලු. හරි. එතකොට හරි තව චූටි දෙයක් කියන්න ඕනි. මෙන්න මේ රතු රුධිරාණු වල පොඩ්ඩක් ඒකත් මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි කියනවා දී අවතල දී අවතල හැඩයක්. මඩලාකාර හැඩයක්. මඩලාකාර හැඩයක් තමයි කියන්නේ. ඒ කියන්නේ මෙහෙම තියෙන. දී අවතල මඩලාකාර හැඩයක්. අන්න ඔය වගේ හැඩයක් තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ ආයු කාලය සාමාන්‍ය මාස 4ක් වගේ තියෙනවා. පොඩි MCQ පොයින්ට් නිසා මම මේ කියන්නේ. සමහර විට ඇහුවොත් කියන්න පුළුවන්. තව දෙයක් තමයි විශේෂම දෙයක් තමයි ඒකත් මතක තියාගන්න. මෙන්න මේ රතු රුධිරාණු වල න්‍යෂ්ටි නැහැ. ඔන්න අපේ සෛලවල න්‍යෂ්ටි නැති සෛල වර්ගයක් තමයි මෙන්න මේ රතු රුධිරාණු කියන්නේ. ඒකත් MCQ පොයින්ට් එකක්. ඒකත් හොඳට මතක තියාගන්න. කිව්වා වගේ මෙන්න මේ රතු රුධිරාණු වලට මම කිව්ව අර හිමොග්ලොබින් බැඳුනම අපි කියනවා ඔක්සි හිමොග්ලොබින් කියලා. හරිද? වගේ සුදු රුධිරාණු වලින් ප්‍රධාන වශයෙන් මම කිව්වා සුද්ධ ජීවි භක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අර බහිස්සයිලේ එන්සයිම ස්‍රාවය කරලා ඒගොල්ලෝ විනාශ කරලා දාන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිදේහ හදන්න පුළුවන් නේද? ප්‍රතිදේහ හදන්න පුළුවන්. අන්න ඒ වගේ කෘත්‍යයන් මෙයාට කරන්න පුළුවන්. ඒතර ප්‍රතිදේහ හදනවා මේ විශේෂයෙන් මේ වසසෛල වලේම ප්‍රතිදේහ හදනවා. හරි. ඊට පස්සේ මේ රුධිර පට්ටිකාව සාමාන්‍යයෙන් තියෙනවා ඝන මිලිමීටරයක. ඒකත් මතක තියාගන්න. 1,50,000යි ලක්ෂ 4ක් අතර සාමාන්‍යයෙන් තියෙනවා. හරිද? ඔයාලා අහලා ඇති ඩෙන්ගු එහෙම හැදුනම ඩෙන්ගු මීවුන වගේ හැදුනම මෙන්න මේ රුධිර පට්ටිකා ප්‍රමාණය අපේ දේහේ පහළ යනවා. හරිද? එතකොට ඒ වෙලාවේ මොනවද පහළ යන්නේ? රුධිර පට්ටිකා. ඒකත් MCQ පොයින්ට් එක. හදිසි ඩෙන්ගු මීවුන වගේ රෝගයකදී මොනවද අඩු වෙන්නේ? රුධිර පට්ටිකා. හොඳේ? ඒකත් මතක තියාගන්න. හරි. එතකොට අර මම කිව්වා වගේ රුධිර පට්ටිකා අර ලේ කැටි ගැහෙන්නත් වැදගත් වෙනවා. ඕකේ තියෙනවා තොම්බෝප්ලාස්ටින් කියලා අන්න ඒ වගේ දේවල් නිසා අපේ රුධිරය කැටි ගැසීමට දායක වෙනවා. හරි. එතකොට හරි. අපි දැන් දේහාණු ගැන කතා කරා. ඊට පස්සේ අපි යමු රුධිර ප්ලාස්මයට. හරි.
මේ රුධිර ප්ලාස්මය ගත්තම වැඩිපුරම මෙතන තියෙන්නේ මොනවද? හිතන්නේ මොනවද? මොනවද තියෙයි කියලා. ඇත්තටම මේකෙත් තියෙන්නේ ජලය තමයි. 92ක් පමණ රුධිර ප්ලාස්මාවේ ජලය තමයි තියෙන්නේ. ඊට අමතරව ජලයට පස්සේ වැඩියෙන් තියෙනවා ප්‍රෝටීන. හරිද? ජලයට වැඩියෙන් ජලයට පස්සේ තියෙන්නේ ප්‍රෝටීන වැඩි. හරි. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? තව අපි කතා කර අර හෝමෝන, විටමීන, පෝෂක තව අර වායු වර්ග දිය වෙලා තියෙන්න පුළුවන්. තව අයන වර්ග දිය වෙලා තියෙන්න පුළුවන්. අන්න ඕ වගේ ගොඩක් තියෙනවා ඔය රුධිර ප්ලාස්මාව. හරිද? එතකොට ඔන්න මතකයි ඔන්න බහිස්ත්‍රාවි පද්ධතිය මම කිව්වා ඒකේ බුච්චික පෙරණය මෙන්න මේ රුධිර ප්ලාස්මාවට සාන්ද්‍රණයට සමානයි බොහෝසේ. හරිනේ? බලන්න ඒකේ ජලය ගොඩක් තියෙනවා, ප්‍රෝටීන තියෙනවා කිව්වම ඇමයිනෝ අම්ල. එතකොට හෝමෝන තියෙනවා කිව්වා, පෝෂක වර්ග තියෙනවා කිව්වා, වායු තියෙනවා කිව්වා, අයන තියෙනවා කිව්වා. අන්න ඒක නිසා තමයි මම ඒ දෙක සංයුතියෙන් සමානයි, බොහෝ දුරට සංයුතිය සමානයි කියලා කිව්වේ. එතකොට අර අයන වර්ග සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම් නේද? ක්ලෝරයිඩ් අයන, බයිකාබනේට් අයන ඕ වගේ ඒවා තියෙන්න පුළුවන්. හරි. එතකොට මේ පෝෂක ලෙස ඉතින් අර අපි කතා කරන ඇමයිනෝ අම්ල නේද? මොනොසැකරයිඩ්, ග්ලූකෝස් අන්න ඒ වගේ ඒවා නේද? විටමින් ඒ වගේ ඒවා ගොඩක් ඒවා තියෙන්න පුළුවන්. ඒ වගේම අර අපි මං කිව්වා එතන රුධිරය අපි තව කෘත්‍යයක් තමයි එයා මොනවද? බහිස්ත්‍රාවී ඵල පරිවහනය කරනවා නේද? මොනවද? ඔය යූරියා, යූරික් අම්ලය ඕවත් පරිවහනය වෙන්න පුළුවන්. වායු වර්ග ඉතින් අපේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් නේද? සමහර නයිට්‍රජන් ඕවා තියෙන්නත් පුළුවන්. හරි. ඒ වගේම අර ප්‍රෝටීන් වල විශේෂයෙන් මොනවද ඇහුවොත් මෙන්න මේ රුධිර ප්ලාස්මාවේ තියෙන ප්‍රෝටීන් මොනවද කියලා ඇහුවොත් කියන්න ඇල්බියුමින්, ග්ලොබියුලින් අන්න ඕ වගේ ප්‍රෝටීන තියෙනවා. ෆයිබ්‍රිනෝජන් ඒවත් තියෙනවා. හරිද? ඒ වගේම තමයි තව ඊට අමතරව තියෙනවා මොනවද? අපි මේ කතා කරපු මෙන්න මේ මං කිව්වා වසාසෛල වලින් හිම ප්‍රතිදේහම හදනවා කියලා. ඔය ප්‍රතිදේහෙම තියෙන්නේ රුධිර ප්ලාස්මාවේ. ඒක මතක තියාගන්න. මේගොල්ලෝ ප්‍රතිදේහ නිෂ්පාදනය කරාට ඒවා තියෙන්නේ කොහෙද? අන්න අර රුධිර ප්ලාස්මාවේ. හරි. එතකොට රුධිරයේ කෘත්‍ය විදිහට අපිට ගන්න පුළුවන් ද්‍රව්‍ය පරිවහනය නේද? ශුද්ධ ආගන්තුක ශුද්ධ ජීවීන් කෙරෙහි අපේ අප්‍රතිශක්ති විවර්ධන පද්ධතිය ක්‍රියාත්මක වෙලා දේහය ආරක්ෂා කර ගැනීම නේද? ඒ වගේම අපේ පටකාවය අතර සමායෝජනයක් පවත්වා ගැනීම නේද? සමායෝජන හා සමස්ථිතිය අන්න ඔය වගේ කෘත්‍යයන් තියෙනවා මේ රුධිරේ. හරි. දැන් හෘදේ නම් දැන් ඔයාලා ගොඩක් දන්නව නේද? හරි. දැන් ඇත්තටම අපි මේ හෘදේ ඇඳලා තියෙන්නේ මම මෙහෙමයි. හරිනේ. මේ පැත්තේ මගේ වම් පැත්ත, මේ පැත්තේ මගේ දකුණු පැත්ත. මම එහෙම තමයි මේ හෘදය ඇඳලා ඉන්නේ. සාපේක්ෂව අපේ හෘදේ මේ මැද තියෙන්නේ නේද? හැබැයි චුට්ටක් අර වමට අපේ වම් පැත්තට චුට්ටක් ඇලව තියෙන්නේ. හරිද? වම් පැත්තට ඇලව. ඒ අර අපේ අර දකුණු පෙනහළට පොඩි ඒකට යල්ලෝකුයි ඒකට පොඩි ඉඩක් සපයන් තමයි මේ චුට්ටක් එහාට වෙලා තියෙන්නේ. හරි. එතකොට හරි අපි නම් කරගෙන යමු. එතකොට මේ පැත්තේ එහෙනම් තියෙනවා මම මේ සරලව දාන්නම් දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාව. එහෙනම් ඒත් එක්කම යට තියෙනවා දකුණු කෝෂිකාව. නේද? දකුණු කෝෂිකාව. මේ පැත්තේ වම් කර්ණිකාව, වම් කෝෂිකාව නේද? හරි. එතකොට මෙන්න මේ වගේ කුටීර හතරකින් යුතු හෘදයක් තමයි අපිට තියෙන්නේ විශේෂයෙන් ශීර පායින්ඩ තියෙන්නේ කුටීර හතරකින් යුතු හෘදයක්. හරි. එතකොට හරි. ඔන්න දැන් අපි කතා කරන් යමු මේ එක එක මොනවද මේ නාල කියලා. හරි. ඔන්න තව පොඩි මන් දෙයක් කියනවා. මම බලන්න මෙන්න මේ රූපේ අනුව බලන්න මම මේ බිත්තියේ ඝනකම කොහොමද මම මේ ඇඳලා තියන්නේ කියලා. බලන්න සාපේක්ෂව මොන පැත්තටද වැඩි ඝනකමක් ඇඳලා තියෙන්නේ. මං සාපේක්ෂව වැඩි ගමක් ඇඳලා තියෙන්නේ බලන්න.
මේ කර්ණිකා පැත්තටද කෝෂිකා පැත්තටද? ගොඩක් ඇඳලා තියෙන්නේ මෙන්න මේ කෝෂිකා පැත්තට. හරිද? කෝෂිකා පැත්තට. ඒ කෝෂිකා පැත්තෙත් හොඳට බලන්න වම් පැත්තට වෙන්න මම මේ බලන්න. ඝනකම ගොඩාක් ඇඳලා තියෙනවා. ඇයි ඒ? හොඳ CQ ප්‍රශ්නයක්. වම් පැත්තේ වම් බිත්තිය වම් කෝෂිකා බිත්තිය ඝනකම වැඩි වෙන්නේ ඇයි කියලා ඇහුවොත් මොකද්ද කියන්න ඕනේ? මේ වම් පැත්තේ වම් කෝෂිකාවෙන් තමයි මෙන්න මෙතනින් මේ හටගන්නවා. මේ දින් මම නාලයක් ඇඳලා මේ නාලයක් ඇඳලා මේ නාලේ තමයි මේ මම ඇඳලා තියෙන්නේ. මේ යන නාලේ මෙහෙම උඩට මම ඇඳලා තියෙන්නේ. හරිද? හරි. අපි ඒකට කියනවා ස්ථානික මහා දමනිය කියලා. හරිද? සංස්ථානික මහා දමනිය. ඒ සංස්ථානික මහා දමනියෙන් තමයි අපේ දේහයේ පුරා හැම තැනටම මොළයද නේද? අපේ අත්වලටද කකුල් වලටද හැම තැනටම රුධිරය ගෙනියන්නේ මෙන්න මේ සංස්ථානික මහා දමනිය. ඒ කොහෙන්ද ආරම්භ වෙන්නේ? වම් කෝෂිකාවෙන්. වම් කෝෂිකාවෙන්. හරිද? ඔන්න හොඳට මතක තියාගන්න ඒක. ඒක තමයි ඒකට වැඩි ප්‍රෙෂර් එකක් දෙන්න තමයි මෙන්න මේ වම් පැත්තේ බිත්තිය ඝනකම්ව තියෙන්නේ. හරිනේ? ඒගොල්ලෝට කියන්නේ. හරි. ඊට පස්සේ හරි. අපි දැන් කතා කරමු ඔහොම රුධිරය ගමන් කරන හැටි. ඔන්න දැන් රුධිරය හරි. අපි මෙතනින් පටන් ගමු. ඇත්තටම මෙන්න මෙහෙමයි සීන් එක. අපි මෙතනින් පටන් ගමු. ඔන්න වම් කෝෂිකාවෙන් පටන් ගමු. අපි එතනින් පටන් ගමු කියලා හිතමු. විතර කතාව දිගටම කතා කරගෙන යන්න පුළුවන්. හරි. ඔන්න වම් කෝෂිකාවෙන් අර මම කිව්වා වගේ ඔක්සිජන් තියෙන රුධිරය. කොට දැන් ඒක දැන්ට ඔලුවට තියාගන්න ඔක්සිජන් තියෙන රුධිරය මෙන්න මේ සංස්ථානික මහා ධමනිය හරහා නේද? මුළු දේහය පුරාම පරිවහණය වෙනවා. හරිද? දේහය පුරාම පරිවහණය වෙනවා. මම මෙන්න මෙතන මේ මම කිව්ව සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙන තැන මම මේ පොඩියට කපාට දෙයක් තියෙනව නේද? ඒවට කියනවා අඩසඳ කපාට කියලා. අඩසඳ කපාට. ඇයි අඩසඳ කපාට තියෙන්නේ? මේ වම් කෝෂිකාවෙන් මෙහෙම ප්‍රෙෂර් කරලා මේ රුධිරය මෙහෙට යවනවනේ. මේ රුධිරය මෙහෙට යවුවම ආයේ රුධිරය ආපස්සට වැටෙන්නේ නැති වෙන්න තමයි මෙන්න මේ අඩසඳ කපාට තියෙන්නේ. හොඳට මතක තියාගන්න අඩසඳ කපාට මේවට කියන්නේ. මෙන්න මේ පැත්තෙත් තියෙනවා මෙන්න මේ මෙතනක් තියෙනවා අඩසඳ කපාට. මම ඒක පස්සේ යන්නම්. පස්සේ කියන්නම් ඒ මොකද්ද කියලා. මෙන්න මෙතනත් අඩසඳ කපාට තියෙනවා. හොඳට මතක තියාගන්න මෙන්න මේ සංස්ථානික මහා ධමනියේ පුප්පුෂීය මහා ධමනිය මේකට කියනවා. පුප්පුෂීය මහා ධමනියේ තියෙන්නේ අඩසඳ කපාට. හරි. ඔන්න දැන් රුධිරය සංස්ථානික මහා ධමනියෙන් මේ වගේ සමහර වෙලාවට අපේ මොළේ පැත්තට යන්න පුළුවන් නේද? අපේ මේවට යන්න පුළුවන් අත්වලට. අන්න එහෙම ඔහොම රුධිරය මුළු දේහේ පුරාම යනවා. ඔන්න දේහේ පුරාම රුධිරය ගිහිල්ලා අවසානයේ රුධිරය නැවත එන්න ඕනි මෙන්න මේ හෘදෙට. හරි මම කිව්වා නේද? රුධිරයේ ඇත්තටම රුධිරයේ තියෙනවා රුධිර සෛලවල RBC තියෙනවා. ඒ RBC මගින් කරන්නේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පරිවහනය නේද? හරි. එතකොට මම කිව්වා දැන් ඉස්සෙල්ලා පොඩ්ඩක් මතක තියාගන්න මේ වම් කෝෂිකාවේ තියෙන්නේ ඔක්සිජන් තියෙන රුධිරය. ඔක්සිජන් තියෙන රුධිරය තමයි තියෙන්නේ. හරිද? හරි. ඔන්න ඊට පස්සේ ඔක්සිජන් තියෙන රුධිරය මෙන්න මේ සංස්ථානික මහා ධමනිය හරහා දේහය පුරා ගිහිල්ලා ඒ දේහේ සෛල වලට අවශ්‍ය ඔක්සිජන් සපයලා දීලා ඊට පස්සේ අවසානයේ ඔක්සිජන් නැහැ නේ යට. ඒ ඔක්සිජන් නැති රුධිරය ඔක්සිජන් නැති. මම මෙහෙම අදින්නම් ඔක්සිජන් නැති රුධිරය. මෙන්න මේ ඔක්සිජන් නැති රුධිරය දේහය හරහා ගිහිල්ලා මෙන්න මේ මම ඇඳ මෙන්න මේ ශිරා. හරිද? මේකට කියනවා අපි උත්තර මහා ශිරාව. උත්තර මහා ශිරාව. මේකට කියනවා අදර මහා ශිරාව. උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාව. එතකොට අර සංස්ථානික මහා ධමනියේ රුධිරයේ දේහේ පුරාම ගිය රුධිරය ඔක්සිජන් සෛල වලට දීලා ඔක්සිජන් නැති රුධිරය එනවා මෙන්න මේ අදර මහා කියන්නේ මේ අදර මහා ශිරාව වෙන්නේ අපේ කකුල් වල වගේ යටිපැත්තේ තියෙන ඒවා. මෙන්න මේ උත්තර මහා ශිරාවට එන්නේ අපේ ඔළුව මොලේ නේද? අපේ අත්වල ඒ අත්වල තියෙන ඒවා මේ උත්තර මහා ශිරාවෙන් දකුණු කර්ණිකාවට වැටෙනවා. අපේ පල්ලෙහා තිබ්බ රුධිරය ඔක්සිජන් නැති රුධිරය මෙන්න මේ දකුණු කර්ණිකාවට වැටෙනවා.
ඔන්න ඊට පස්සේ දකුණු කර්ණිකාවට රුධිරය වැටෙනවනේ. ඔන්න දකුණු කර්ණිකාවට රුධිරය වැටිලා හරිද? මෙන්න මෙහෙම මේක සංකෝචනය වෙනවා. දකුණු කර්ණිකාව සංකෝචනය වෙනවා. ඒ සාමාන්‍ය කර්ණිකා එකට තමයි සංකෝචනය වෙන්නේ. මම මේක දැනට වාට කියන්න මෙහෙම කර්ණිකා මේ සංකෝචනය වෙනවා. එතකොට මෙන්න මේ රුධිරය මෙන්න මෙතනත් අර මම කිව්ව කපාට වර්ගයක් තියෙනවා. කපාට වර්ගයක් තියෙනවා. මෙන්න මෙතනත් කපාට වර්ගයක් තියෙනවා. ඒ කපාට වලට අපිට මේ දකුණු පැත්තේ දකුණු පැත්තේ තියෙන නිසා අපි ඒකට කියනවා හරිද? ත්‍රිතුණ්ඩ කපාට කියලා. ඔන්න මතක තියාගන්න දකුණ නිසා දකුණ අකුරු තුනයිනේ. ඒක නිසා දකුණු පැත්තේ තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාට. තුනක් කියලා මතක තියාගන්න කිව්වේ. මතක තියාගන්න ත්‍රිතුණ්ඩ කපාට. හරිද? මේ පැත්තේ ත්‍රිතුණ්ඩ කපාට. එතකොට මේ කපාටේ ඇරිලා මෙන්න මේ රුධිරය දකුණු කෝෂිකාවට වැටෙනවා. හරි. දැන් කියන්න මේ වැටුණු රුධිරයේ ඔක්සිජන් තියෙනවද නැද්ද? ඔක්සිජන් නෑ. ඉතින් හරිනේ මෙතන අතර මහා ශිරාවෙනු උත්තර මහා ශිරාවෙනුයි ඔක්සිජන් නැති රුධිරය නේ ආවේ. ඔක්සිජන් නැති රුධිරය තමයි මෙන්න මෙතන ආවේ. ඊට පස්සේ ඒක දකුණු කෝෂිකාවට වැටෙනවා. හරිද? ඔන්න වැටුණට පස්සේ මෙන්න මේ දකුණු කෝෂිකාව සංකෝචනය වෙනවා. ඇත්තටම මේ කෝෂිකා ඔක්කොම එකවර සංකෝචනය වෙන්නේ. මම ඔයාලට මේ වැඩේ පැහැදිලි කරන්න තමයි මේ එකින් එක අරන් කිව්වේ. හරිද? ඔන්න මේ දකුණු කෝෂිකාව දැන් සංකෝචනය වෙනවා. දකුණු කෝෂිකාව සංකෝචනය වෙනකොට දැන් මේ තියෙන රුධිරය නැවත මෙන්න මේ නාලය හරහා ඉහළට ගමන් කරනවා. එතනත් මම කිව්වා මෙතනත් මම කිව්වා අඩසඳ කපාට තියෙනවා. ඒ අඩසඳ කපාට වලින් මෙහෙට යන රුධිරය ආයෙ මේකට කෝෂිකාවට වැටෙන එක වළක්වනවා. හරිද? අන්න ඒක තමයි ඒකේ කෘත්‍යය. හරි. දකුණු කෝෂිකාවට ආව රුධිරය ඔන්න දැන් ඒක සංකෝචනය කරනවා. දකුණු කෝෂිකාව සංකෝචනය කරනවා. ඔන්න දැන් රුධිරය ගමන් කරනවා මෙන්න මේ හරහා. මේ හරහා. එතකොට අන්න අපි මෙන්න මේකට කියනවා පුප්පුෂීය දමනි. පුප්පුෂීය දමනි. මොකද්ද මේ පුප්පුෂීය දමනි කියලා කියන්නේ? පුප්පුෂීය දමනි කියලා මොකද්ද කියන්නේ? පුප්පුෂීය දමනි කියන්නේ දැන් ඔන්න ඔක්සිජන් නැති රුධිරේනේ මේ තියෙන්නේ. ඔක්සිජන් නැති රුධිරේ. දැන් අපිට ආය ඕනි මේ ඔක්සිජන් තියෙන රුධිරේ හොයාගන්න. මොකද්ද කරන්නේ? මෙන්න මේ පුප්පුෂීය දමනි වලින් මේ පැත්තේ දකුණු පැත්ත මේ පැත්තේ වම් පැත්ත අපේ පෙනහළු දෙකක් තියෙනවනේ. ඔක්සිජන් ලබා ගන්න අපි ප්‍රධාන වශයෙන් කොහෙන්ද? පෙනහළු වලින් නේද? අපි මේ ශ්වසනයේ නේද? ඔක්සිජන් අරගෙන ඒ ඔක්සිජන් තමයි අපි මේ රුධිරයට දෙන්නේ. හරිද? හරි. එතකොට ඔන්න පෙනහළු වලට මෙන්න මේ දමනි යනවා. හරිද? දමනි ගිහිල්ලා ඔන්න ඔක්සිජන් ලබා ගන්නවා. මම ඒක චුට්ටක් නිකන් සරලව මෙහෙම කියන්න. ඔය දැන් ඔහොම දමනි යනවනේ නේද? ඔය දමනි ගිහිල්ලා අපේ තියෙනවා ගර්ත කියලා දෙයක්. හරිද? ගර්ත කියලා දෙයක්. මම ඒක පොඩ්ඩක් සරලව කියන්නම් ඔයාලට තේරෙන්නේ නැති නිසා. හරි මම මේ ගර්ත කියලා දෙයක් තියෙනවා අපේ පෙනහළු වල. හරිද? එතකොට මෙන්න මේ පුපුෂිය දමනි යනවනේ. ওই දමනිත් අවසානයේ බෙදිලා මේ රුධිර කේශනාලිකා ඇති වෙනවා. මේ රුධිර කේශනාලිකා සාමාන්‍යයෙන් මෙන්න මේ ගර්ත බිත්ති ආසන්නයේ තියෙනවා. හරිද? එතකොට අපි හුස්ම ගන්නකොට අපේ හුස්ම අරගෙන ඒක මේ ශ්වාසනාල දිගේ අනුශ්වාසනාලිකා හොම ශ්වසන දිගට ඇවිල්ලා අවසානයේ මේ ගර්ත දක්වා එන ඔක්සිජන් තියෙන රුධිරය. හරිද? මේ ඔක්සිජන් තියෙන රුධිරේ ඔන්න දැන් මේ මෙතන තියෙන ධමනි වල මේව නැහැ. ඔක්සිජන් නැහැ. හරිනේ? මේ පුප්පුෂීය ධමනි වලින් ගෙනියන ඒවා මං කියව බෙදිලා මේ වගේ කුඩා ධමනිය ඇතිලා රුධිර කේශනාලිකා අන්තිම නැති වෙනවා නේද? මේ කේශනාලිකා වල මෙන්න මේ ඔක්සිජන් නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙන්න මේ ගර්තවල තියෙන ඔක්සිජන් මෙන්න මෙයාට ලබා දෙන. ඔයාලට මේවා ඇත්තටම ලොකුවට නැහැ කියලා දෙන්න. මම මේ සරලව ගියේ මොකද්ද වෙන්නේ කියලා. අපි ඕවා A level syllabus එකේ ලොකුවට කතා කරන් තියෙන සුසනීය පාඩමේදී. හරි. එතකොට මෙන්න මේ ඔක්සිජන් මේකට ලැබෙනවා. හරිද? එතකොට ඔන්න ඊට පස්සේ යන ඔක්සිජන් තියෙන රුධිරය තමයි අපිට තියෙන්නේ. හරිද? හරි. ඔන්න ඕක තමයි සීන් එක සරලව වෙන්නේ. හරි. ඊට පස්සේ ඔන්න පෙනහළු වලට දැන් පෙනහළු වලට ගිහිල්ලා මෙන්න මේ රුධිරය අර කිව්වා වගේ ඔක්සිජන් තියෙන රුධිරේ බවට පත් වෙනවා. හරි. ඔන්න දැන් පෙනහළු වල තියෙන ඔක්සිජන් තියෙන රුධිරේ මම මෙතන නිකන් මොහොම අදින්න. ඔක්සිජන් තියෙන රුධිරේ හරිද? මෙන්න මේ පුප්පුෂීය සිරා
සිරා ඇත්තරම හතරක් තියෙනවා. මම මෙතන ඇඳට හරිද? මේ පැත්තෙන් දෙකක් යනවා. අර පැත්තෙන් දෙකක් යනවා. මම ඔයාලට මේ පැහැදිලි වෙන තමයි මේ පැත්තෙම හතර ඇන්නේ. හරිද? ඇත්තරම හෘදයක් ගත්තම මේවා මාරු සංකීර්ණ විදිහට තියෙන්නේ. හරිද? මේ වගේ අර බෙදිලා යනකොට මේ පැත්තට දෙකක් යනවා. ඒ කියන්නේ දකුණු පෙනහල්ලට පුපුසිය සිරා දෙකක් යනවා. මේ පැත්තට පුපුසිය සිරා වම් පැත්තට පුපුසිය සිරා දෙකක් යනවා. අන්න ඒ පුපුසිය සිරා හතරක් තියෙනවා. එතකොට මේ ඔක්සිජන් තියෙන රුධිරේ නැවත මෙන්න මේ පුප්පුසිය හරහා ඇවිල්ලා මෙන්න මේ වම් කර්ණිකාවට වැටෙනවා. හරිද? ඔන්න මේ වම් කර්ණිකාවට වැටුණු රුධිරය නැවත කර්ණිකා සංකෝචනය වෙලා මං කිව්වා මේ කර්ණිකා ඇත්තටම එකවර සංකෝචනය වෙන්නේ මම මේවාට වැඩේ පැහැදිලි කරන්න තමයි එකෙන් කරන් කිව්වේ. හරිද? දැන් ඔන්න වම් කර්ණිකාව සංකෝචනය වෙනවා. ඊට පස්සේ ඇරෙනවා මෙන්න මෙතන කපාටයක් තියෙනවා. දැන් මේ පැත්තේ මං කිව්වා දකුණු පැත්ත නිසා තුනක් තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටේ. එහෙනම් මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? දෙකක් තියෙන්නේ. දිතුණ්ඩ කපාටේ. නැත්තම් අපි මේකට කියනවා මයිට කපාටේ කියලා. හරිද? හරිද? ඔන්න ඔය ප්‍රශ්න පටල ගන්න එපා. වම් පැත්තේ තියෙන්නේ දිතුණ්ඩ කපාට, මේ පැත්තේ තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාට. හැබැයි සංස්ථානික මහා ධමනියේ පුපුසිය මහා ධමනියේ ඕපන් වෙන තැන තියෙන්නේ අඩසඳ කපාට. ඒක හොඳට මතක තියාගන්න. මේවා MCQ point. හරි? වම් පැත්තේ තමයි දිතුණ්ඩ කපාටේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ඔක්සිජන් තියෙන රුධිරේ ඔන්න වම් කෝෂිකාවට වැටෙනවා. අපි මෙතනින් ඉන්න පටන් ගත්තේ ඔක්සිජන් තියෙන රුධිරේ කියලානේ. අන්න ඊට පස්සේ ආයාර ක්‍රියාවලිය සිදු වෙනවා. ඕක තමයි සරලව අපේ රුධිර සංසරණය වෙන්නේ කොහොමද කියලා තියෙන්නේ. හරිද? තේරුණානේ නේද? විභාගයට આવොත් පොඩි ගේමක් ගහ ගන්න පුළුවන් නේද? හරි ඇත්තටම තව දවස් දෙකයි තියෙන නේද? හරි මං කිව්වා අර විශේෂ කරපු පොයින්ට් ටික හොඳට මතක තියාගන්න. මේ බිත් එක නකම් වෙන්නේ. බලන්න මේ පැත්තේ කපාට තියෙනවා. හරිද? හරි. එතකොට මම ඔයත් එක්කම කියන්නම්. හරි ඔයත් එක්කම තව ලස්සන පොයින්ට් එකක් කියන්නම්. බලන්න. අපේ සාමාන්‍යයෙන් රුධිරය යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමනේ සීන් එක මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම ධමනි තියෙනවා. ධමනි තියෙනවා. ওই ධමනි පස්සේ ඔහොම පොඩියට බෙදිලා හරිද? පොඩියට බෙදිලා හැදෙනවා රුධිර කේශනාලිකා කියලා. රුධිර කේශනාලිකා. ඊට පස්සේ අවසානයේ සිරා හැදෙනවා. හරිද? මේ සාමාන්‍යයෙන් නම් මේ ධමනි වල තියෙන්නේ ඔක්සිජන් තියෙන රුධිරය. මේ සිරාවල තමයි ඔක්සිජන් නැති රුධිරය තියෙන්නේ. ඇයි ඉතින් මේ රුධිර කේශනාලිකා වලින් ඔය දැන් සමහර සෛල වලට එහෙම ඔක්සිජන් දෙනවා. ඇත්තනේ ඕකනේ කරන්නේ. හරිද? ඔන්න ඔක්සිජන් දුන්නා පස්සේ සිරා වලට එනකොට ඔක්සිජන් නැහැ. හරිද? හෘද ස්පන්දනය කියන්නේ. හෘද ස්පන්දනය. හරි. මොකද්ද මේ හෘද ස්පන්දනය කියන්නේ? මම දැන් කිව්වා හෘදේ දේහයේ රුධිරය පරිවහණය වෙන්න මෙන්න මේ හෘදය සංකෝචනය වෙන්න ඕනේ. ඒ වගේම ඉහිල්. හරිද? ওই සංකෝචන ඉහිල් එක ඉන්න ඒ හෘදය සංකෝචනය හා ඉහිල් වීම තමයි අපි හෘද ස්පන්දනය කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට මේකට කියන අපි ඔන්න ඉන්නේ heart beat කියලා නේද? අපි අර ස්ටෙතොස්කෝප් එක තියලා අපි හදහන්නේ. ડોක්ටර් එහෙම ගියාම හදහන්නේ. අන්නේ heart beat එක තමයි අපි අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඉතින් heart beat එකේ sound එක බලලා අපි ડોක්ටර්ලාට කියන්න පුළුවන් නේද? මෙයාට මොකක් හරි මගෙනින් පහසුවක් තියෙනවද? සමහර සුසන පැත්තේ රෝගාබාධයක් තියෙනවද? හෘදය සම්බන්ධ මොකක් හරි රෝගාබාධයක් තියෙන පොඩි නිගමනයකට එන්න පුළුවන්. ඒ හරහා. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ හෘද ස්පන්දනය අපි කියනවා සාමාන්‍ය නිරෝගීමත් පුද්ගලයෙකුගේ විනාඩි දෙකක් කියලා නේද? අපි මේ නාඩි බලය කියලා ගන්න ඕක තමයි. මෙතන අපි විනාඩියට ගණන් කරන්නේ. දෙක තුනක් ගන්න එහෙම කියලා. අර විනාඩියකට බලන්නේ ඒක සාමාන්‍යයෙන් 72ක් වෙන්න ඕනේ. හරිද? හරි ඒක තමයි අපි නාඩි බලය කියලා කියන්නේ. හරි. අපි ඊළඟට ඉක්මනට හෘද චක්‍රයට යමු. හෘද චක්‍රය. මොකද්ද මේ හෘද චක්‍රයක් කියන්නේ? හරි. හෘද චක්‍රයක් කියන්නේ හරිද? දැන් මම කිව්වා කර්ණිකා කෝෂිකා සංකෝචනය වෙන්න ඕනේ ඉහිල් වෙන්න. අන්න ඔහොම සීන් එකක් තමයි තියෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන් මේ හෘද චක්‍රයක කොටස් තුනක් තියෙනවා. හරිද? එකක් තියෙනවා කර්ණිකා ආකුංචය. කර්ණිකා ආකුංචය.
අනික් එක කෝෂිකා ආකුංචය ඊට පස්සේ කියනවා අපි කර්ණිකා කෝෂිකා විස්තරය කියලා. හරිද? හරි. මේක තේරෙනවනේ කර්ණික ආකුංචය කියන්නේ නිව සංකෝචනය වෙන. අන්න මේක සංකෝචනය වෙන. විපාක. දකුණු කර්ණිකාව වම් කර්ණිකාව සංකෝචනය. අන්න ඒක තමයි ආකුංචයක් කියන්නේ. එතකොට මේ විදිහට කෝෂිකාවල වැටෙන්නේ නේද? වම් කෝෂිකාවල වැටෙන්නේ. කියන්නේ ආකුංචයක් කියන්නේ. කෝෂික ආකුංචයක් කියන්නේ. මොනද දකුණු කෝෂිකාව සංකෝචනය වෙලා වම් කෝෂිකාව සංකෝචනය වෙලා දකුණු කෝෂිකාව නේද? උපුෂ්‍ය දමනය හා sorry දකුණු කෝෂිකාව උපුෂ්‍ය දමනය හරහා යනවා වම් කෝෂිකාව සංකෝචනය වෙලා කොහෙන්ද යන්නේ? ස්ථානික මහා දමනය යනවා. ඒක තමයි සංකෝචනයක් කියන්නේ. හරිද? කර්ණිකා කෝෂිකා විස්තරය. දැන් මේක සංකෝචනය වෙලා යම් අවස්ථාවක ලිහිල් වෙන්න ඕනේ. ඒ මසල් ලිහිල් වෙන්න ඕනේ. හරි. මේ කිල්ල වාගෙන වෙන්නේ නැහැනේ. මේක ලිහිල් වෙන අවස්ථාවේ තමයි මේක විදිහට මුතිනේ වැටෙන්නේ නේද? අන්න ඒක නිසා අපි හර්චක්‍රයක් කියලා කියනවා. අන්න ඒකට. කර්ණිකා කුංචේ කෝෂිකා කුංචේ කර්ණිකා කෝෂිකා විස්තරය. අන්න ඔය ප්‍රධාන තුන වෙනවා. සාමාන්‍යයෙන් මේ හර්චක්‍රයක් වෙන්න තප්පර 0.8ක් යනවා. තප්පර 0.8ක් යනවා. එතකොට මේ කෝෂිකා කුංචිය තමයි අපි තප්පර 0.3ක් ගන්නෙ. මේ කර්ණිකා කුංචිය මේ කර්ණීය කෝෂිකා විස්තරයට අපි 0.4ක් ගන්නවා. මේවත් පොඩ්ඩක් අද කියන්න. කර්ණිකා කුංචිය තමයි අපිට කෝෂිකා තප්පරයක් වෙන්නම තප්පර 0.8ක් යනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ඒවත් එක්කම වෙනම සීන් එකක්. හරිද? අපි අර ඇත්තට මොකක් හරි දැන් අපේ කාට හරි පවුලේ හරි කාට හරි මොකක් හරි මේ කියන්නේ උස්ම ගන්න අමාරු හරි දැන් මේ වගේ මොකක් හරි පපුවේ අමාරුවක ගියාම ડોක්ටර්ලා එළින්ම කියන්නේ ඔයාගේ ECG එකක් බලලා කියනවා. එහෙම කියනවා නේද? ඔය ECG report එකේ තියෙන මෙන්න මේ සීන් එක. හරිද? ඔයාලා දැන් සාමාන්‍ය දෙකට දෙතර කිලෝ පොඩි කිරුවක් නේද? කිරුවක් ඒ හෘදේ වටා නැත්නම් අපේ ප්‍රදේශේ වටා අර එක එක විස්තර මේවා කියලා නේද? තන්තුක රේඛා කියලා ඒ සටහන තමයි මේ ගන්න. හරිද? එතකොට ඔය සටහනේ මම මේක මොකද කියන්නේ නේද? හරි. හරි. එතකොට ඔන්න ඔය සීන් එකේදී අපි නිකන් මෙහෙම එකක් හදලා ගත්තොත් මේ පන්තිුටි මෙන්න මේ පොඩි කෑල්ලක් ලොකුවට එන්නේ ඒ වගේ අදී කියලා චුට්ටක් මේක දැන්න කරලොත් කියන්න. ඔන්න කොහොම තිබ්බොත් ප්‍රධාන වශයෙන් අපි මේ කර්ණිකා ආකුංචිය කියන එකට නිකන් P කියලා හඳුන්වනවා. කර්ණිකා ආකුංචිය P කියලා හඳුන්වනවා. මේ කෝෂිකා ආකුංචියට අපි කියනවා QRS කියලා. හරිද? මොකද මම මේ කියන්නේ කියලා තේරෙයිමද? QRS කියලා. මේ කර්ණික කෝෂිකා විස්තරයට අපි කියනවා පොඩි T කියලා. පොඩ්ඩක් ඒක මතක තියාගන්න. හරිද? මේකයි තියෙන්නේ. දැන් මම මෙහෙම එකක් කියන්නනේ. මෙන්න මේ 2 මෙතන පොඩි දෙන්නක් ඇවිල්ලා තියෙනවා නේද? පොඩි මේ නෙවිම. අන්න අපි ඒකට කියනවා P. එහෙනම් මේ හරිය තමයි කර්ණිකා ආකුංචය වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේක ළඟ වුණා QRS කියලා. හරිද? මෙන්න මේ QRS එකේ තමයි කෝෂිකා ආකුංචයක් වෙන්නේ. හරිද? බලන්න ඒ කෝෂිකා ආකුංචය සාමාන්‍ය ලොකු ශක්තියක් උනේ. ඒක තමයි අර වැඩි පොඩක් දක්න වෙලා තියෙන්නේ. අපි මෙන්න මෙතනදී කියනවා P කියලා. තමයි මේක දිහා අඳුර ගන්න කියන්න පුළුවන්. ඒක මතක තියාගන්න මේ P ගාව තියෙන්නේ මේ හෙල්ත් චක්‍රය ගැන කියන්නේ. හොඳේ. P ගාව තියෙන්නේ කර්ණිකා ආකුංචය QRS වලින් කියන්නේ මේවා PQRST. අර ඇල්ෆබෙට් එකේ පීරියඩ් යන්නේ PQRST නේද? එහෙම යන්නේ. හරි. එතකොට P කියන්නේ කර්ණිකා ආකුංචය QRS කියන්නේ කෝණය. QRS කියන්නේ කෝෂිකා ආකුංචය T කියන්නේ කර කර්ණික කෝෂිකා විස්තරය. තමයි ඕකත් අහන්න බැරි කමක් නැහැ. හරිද? හරි. එතකොට මම කිව්වා මෙන්න මේ කපාට ඇරෙනවා වෙන්නවා කියලා. අපි ඕක හොඳට අර ස්ටෙතොස්කෝප් එක තියලා නැත්නම් මොකද වේදනාවක් නේද? වේදනාව තියලා අපේ හුවම ඒක එනවා ලාමක් වෙනවා ලබ් ඩබ් කියලා શબ્දයක් නේද? ලබ් ඩබ් කියලා શબ્දයක් එනවා. එතකොට ওই ලබ් શબ્දය එන්නේ ලබ් શબ્දේ තමයි මෙන්න මේ ද්විතුන්ඩ හා ත්‍රිතුන්ඩ කපාන. ත්‍රිතුන්ඩ හා
විතුණ්ඩ කපාට දැහෙන සත්‍ය. ලක් කියන්නේ විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට දැහෙන සත්‍ය තමයි ලක් කියන්නේ. ත්‍රිතුණ්ඩ කපාට කියන්නේ අඩසඳ කපාට වැහෙන සද්ද. අඩසඳ කපාට. ඔය අඩසඳ කපාට වෙන්නේ මෙන්න මේ කොහෙද? සංස්ථානික මහලමිනිය ඕපන් වෙනයි. මෙන්න මේ උපුස්කීය මහලමිනිය ඕපන් වෙන තැන. හරිද? අන්න ඒකත් හරි. වැඩි වීඩියෝ එක දිග වෙන්නත් බැහැ. ඊට මම මේකේ බලන්න හරි. රුධිර පීඩනය. රුධිර පීඩනය කියන්නේ දැන් මේ රුධිරේ ලොකු පීඩනයකින් කියනවා. රුධිරේ පොම්ප කරනවානේ. එතකොට අපේ මේ ධමනි පිටි වල ඇති වෙනවා පීඩනය. අන්න ඒක තමයි අපි මේ රුධිර පීඩනය කියලා මනින්නේ. හරිද? එතකොට ડોක්ටර් දැන් අපි දැන් බෙහෙත් ගන්න ගියාම මේ නේද? අරක තියලා ප්‍රෙෂර් මීටරේ තියලා බැඳලා බලනවා නේද මොකක්ද ඒ බලන්නේ? මොන ඔය රුධිර පීඩනය තමයි ඒගොල්ලෝ බලන්නේ. හරිද? හරි ලේසි ඒව බලන්න. හරි. එතකොට හරි. එතකොට මේ රුධිර පීඩනය අපි කියනවා සාමාන්‍ය රුධිර පීඩනය අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එහෙම තියෙනවා. විස්තර රුධිර පීඩනය විස්තර රුධිර පීඩනය ඕවා කියන ඉතින් අපි ගොඩක් ආකුංච රුධිර පීඩනය. හරිද? විස්තර රුධිර පීඩනය ආකුංච රුධිර පීඩනය ඒක හරිද? කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් අර මහා ධමනී ලොකු ප්‍රෙෂර් එකකින් යනවනේ. ලොකු ප්‍රෙෂර් එකක් එනවා. හරිද? ඒක සාමාන්‍ය මේ ආකුංච රුධිර පීඩනය අපි කියනවා සාමාන්‍ය මිනිහගේ 110යි 120යි රසදිය මිලිමීටර වෙනවා කියලා. හරිද? මේ විස්තර රුධිර පීඩනය සාමාන්‍යයෙන් 70 කියන්නේ. හරිද? අපි සාමාන්‍යයෙන් ඒක ડોක්ටර් එහෙම බලලා මෙන්න මෙහෙම ලියනවා. ඒගොල්ලන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් එක මෙන්න මෙහෙම කියලා ලියනවා. ඒක පොතේ ක්ලිනික් පොතේම තියෙනවා නේද? හරිද? හරි. කොහොමද හරි ගැන හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ ඔය දෙකම ඉක්මනට අපි කතා කරමු වසා පද්ධතිය ගැන. මේ කෑල්ලෙම යන්නේ වසා පද්ධතිය ගැන කතා කරමු. මෙන්න මෙහෙමයි වසා පද්ධතිය කියන්නේ. හරි. ඔන්න මෙන්න මෙතන තියෙන එක මතකද? ඔන්න ධමනි වලින් නේද? ධමනි වලින් ධමනි දායක කියලා ඒවා. එදිලා අන්තිම රුධිර කියලා නේද? මේ රුධිර කේශන වලින් මම කිව්වා නේද? අන්න ඒ වගේ රුධිරයක් සමහර වෙලාවට මේකට පෙරෙන්න පුළුවන්. හරිද? රුධිරයක් මේ පටක හරහා කියන සෛල හරහා මේ ඒකට වැටෙන්න පුළුවන්. හරිද? හැබැයි හරි. හැබැයි ඔන්න මතක තියාගන්න මෙන්න මේ පෙරෙන්නේ තියෙන්නේ කියන්නේ මෙතනින් මේ රුධිරයේ ඒක වලින් අදිනකොට එන්නේ මතක තියාගන්න WBC වගේ විතර. ඒ කියන්නේ සුදු රුධිරාණු. අර රතු රුධිරාණු, රතු රුධිරාණු තව කතා කරපු අර ප්‍රෝටීන වර්ග මේව ඇත්තටම ටිකක් විශාලාන. ඒක නිසා මේවට බෑ මේකට පෙරෙන්නේ. හරිද? මේ ෆයිල් අතරට පෙරෙන්න බෑ. හරිද? අන්න එතකොට අපි මේ මෙතන වැටෙන්නේ මෙන්න මේ W නැත්නම් සුදු රුධිරාණු. හරිද? ඊට පස්සේ දැන් ඇත්තට මේ සෛල පටක මේ රුධිරේ දෙලිලා ගිහිල්ලා අපි මේක තේරෙන්න පුළුවන්. මේක ඇත්තට පොඩි පොඩි අංශු වෙන්න පුළුවන්. හරිද? මේක අපේ රුධිර සෛල හරහා තුවමහල් වෙන්න පුළුවන්. හරිද? අවසානයේ දැන් මේ මෙතන දේහ පටකේ මෙහෙම අදින්න මම පොටුවට මෙන්න මේ පටකයට වැටුණානේ. මෙන්න මේ පටකයට වැටුණු නරලය නැවත මෙහෙම එකතු වෙනවා. හරිද? නැවත මෙහෙම නාලයකින් එකතු වෙනවා. ආයෙ මේ ශිරාවටම එකතු වෙනවා. අපි මේකට කියනවා වසා ප්‍රනාල කියලා.
වසා ප්‍රනාල. මෙත් ඇත්තටම වසා පද්ධතිය කියන්නේ මෙන්න මේ ටික. හරිද? රුධිර කේශනාලික නවතින පාඩ. එකතු වෙලා නැමතුවේ ක්‍රියාවට එකතු වෙනවා. හරිද? ඕක තමයි ඇත්තටම සරලව වසා පද්ධතිය කියලා කියන්නේ. ඇත්තයි මේ වැදගත් වෙන්නේ. සමහර වෙලාවට අපේ සුද්ධ ජීවීන් ආවම හරිද? දැන් මේ පටල සෛල අතර උන්න සුද්ධ ජීවීන් බලන්න. මෙන්න මෙතන මං කියවා සබ්නියුටේෂන් ඒ මොන තරම්ද කියලා මරණ. එක්ක භක්ෂණය කරනවා. එක්ක ප්‍රතිදේහය කරනවා. අන්න ඒ වගේ මොකක් හරි කරලා යාව විනාශ කරලා ආයෙ නැවතේ මේ ඕන නැති ඒවා හරි කියන්නේ මේ ටියුබියම යනකොට පස්සේ ආයෙ තරලය නේද? නැවත ශිරා වලට එකතු වෙනවා. හරිද? අන්න ඒක තමයි වසා පද්ධතියේ කෘත්‍යය. මතකද දැන් කකුලේ ඉන්න තුවාලයක් වුණාම කකුලේ හරි කොළේ හරි අතේ හරි තුවාලයක් වුණාම නේද මේ හරියේ කුද්දලිය තියෙනවා සමහර වෙලාවට අපි ප්‍රදේශවල කුද්දලිය තියෙනවා වන්දී කුද්දලිය කියලා ඇති වෙන්නේ. ඉතින් මේ වසා ග්‍රන්ථි පොඩ්ඩක් ඉදි වෙනවා නේද? ඒක තමයි කුද්දලිය කියලා ගන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් මොකක් හරි සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයක් එතන තියෙනවා. අන්න ඒක ඔයාලා මේ ලොකු වැඩි කියන්නේ. හරිද? සුද්ධ ක්‍රියාවක් තමයි ඒක ප්‍රතික්‍රියාවක් වෙලා තමයි ඒ ප්‍රතික්‍රියාව කියලා නිසා තමයි ඒ කුද්දෙලි කියලා දෙයක් ඇති වෙන්නේ. හරිද? එතකොට පොඩ්ඩක් මතක තියාගන්න මේ වසා පද්ධතිය ප්‍රධාන කොටස් අපි තුනක් තියෙනවා කියලා කියනවා පයෝරස නාලික. තියෙනවා පයෝරස කොට. අපෙන්සි නිචි කියවපුවොත් වසා කේශනාලිකා කියලා තියෙනවා. වසා කේශනාලිකා කියලා තියෙනවා. තව තියෙනවා වසා ගෙටි. ඔය වසා ගෙටි නේ ඒ වසා ගෙටි. හරිද? ඔය අදිටි වසා පද්ධතිය කුමන කොටස් වලින් සමාන කරන්නේ? පයෝලසනාලිකා, වසා කේශනාලිකා, වසා ගෙටි. හරිද? ඔය MCQ පොයින්ට් එකයි මම මේ අන්තිම මොහොතේ ශනිකව මේ ටික කියන්නේ. හරිද? එතකොට අපි මේ sorry මෙන්න මෙතන මට වැටුණා. මෙන්න මෙතන මේ දැන් රුධිර කේශනාලිය වල මේ වසා පද්ධතිය මේ තේරුණේ අපි ඒක කියන්නේ වසා තරලය. මේ වසා තරලය කියලා කියන්නේ. හරිද? එතන මේ මිස්ටේක් එක මේ හදාගන්න වසා තරලය තමයි ඒකට කියන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් දැන් මම කිව්වා මේ වසා ප්‍රනාල නැවත ඉතින් මේ ශිරා වලට එකතු වෙනවා. ඒ කියන්නේ මේ උත්තර මහා ශිරාවට මේ දකුණු මහා ශිරාවට අවසානයේ වසා ප්‍රනාල එකතු වෙනවා. හරිද? එතකොට වසා ප්‍රනාල එකතු වෙනකොට ප්‍රධාන වසා ප්‍රනාල දෙකක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. ප්‍රධාන වසා ප්‍රනාල දෙකක් තියෙනවා. මම ඒක කියන්නම් ප්‍රධාන වසා ප්‍රනාල දෙකක් තියෙනවා. එකක් තමයි ඔවත් අහන්න පුළුවන් ඉතිං පොයින්ට්. එකක් තමයි උරස් වසා ප්‍රනාලය. උරස් වසා ප්‍රනාලය. අනිත් එක තමයි දකුණු වසා ප්‍රනාලය. එතකොට මේ උරස් වසා ප්‍රනාලයෙන් අපේ උරස් පැත්තේ අන්න උරස් පැත්තේ තියෙන ගොඩක් අර වම් පැත්තට වෙන්න කරපු තියෙන ඔය වසා ප්‍රනාල ඔක්කොම එකතු වෙලා අවසානයේ අර වම් අදෝක්ෂ ශිරාවට ලබා දෙනවා. වම් අදෝක්ෂ ශිරාවට ලබා දෙනවා. අදෝක්ෂ ශිරාව මේ ශිරාවල කොටස් නැහැ. මේ වම් අදෝක්ෂ ශිරාවෙන් නැවත මේ උත්තර මහා ශිරාවට ලබා දෙනවා. හරිද? එතකොට මේ දකුණු වසා ප්‍රනාලවලදී දකුණු අදෝක්ෂ ශිරාවට ලබා දීලා ඒක නැවත උත්තර මහා ශිරාවට ලබා දීලා නැවත හෘදයට එනවා. ඔන්න ඕක තමයි වසා පද්ධතියේ තීන් එක. හරි කරන්න ඕනි දෙයක් මේ ඔය රුධිර සංසරණ පද්ධතියේ ආශ්‍රිත රෝග. හරිද? හරි. ඔන්න ස්ක්ලෙරෝසිස්. නැත්තම් අපි කියනවා කොලෙස්ටරෝල් තැන්පත් වෙනවා කියලා. හරිද? කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නේ මේ අපි රුධිර කියන්නේ කඩමින් මම කියන්නේ. මම මෙතන සාකච්ඡාවක් වගේ කියන්නේ. මෙන්න මේ දැන් මේ සංස්ථානික මහා ධමනියේ මම කියන්නේ මේක පොඩි දේහය පුරාම රුධිරය කපෙනවා කියලා. හැබැයි තව පොඩ්ඩක් මතක තියාගන්න මෙන්න මේ කර්ස් එකක් රුධිරය ඕන.
එතනදී යාට රුධිරයේයි යාට පෝෂක ඕනි, යාට ඔක්සිජන් ඕනි. ඒක පරිමාණය වෙන්නත් ඕනේ. ඒක නිසා මෙන්න මෙතනින් මෙන්න පේන්නේ නැතුව ඇති. හරිද? මෙන්න මේ සංස්ථානික මහාගමනය විවෘත වෙන හැම මේ ධමනි වර්ගයක් ආරම්භ වෙනවා. අපි කියනවා කිරීටික ධමනි. හරිද? කිරීටික ධමනි. හරිද? විශේෂයෙන් මේ කිරීටික ධමනි වල හරිද? ඔය කොලෙස්ටරෝල් හරිද? ඒ කොලෙස්ටරෝල් මෙහිම තැන්පත් වෙන රැපි වැඩිපුර ලිපිඩ වෙන්නේ ගන්නවා. එතකොට ඇත්තටම බලන්න මේක ඉදිරියට පාස්පරක් ඉදිරියට ෆ්ලෝ වෙනවා. මේකත් කරන ඉදිරිය අදින්න මේකට රුධිරය ගොඩක් වෙනවා. මේක තමයි පොඩ්ඩක් යන්නේ. මේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා. මේකට මේ ඇතලස් ස්ක්ලෙරොසිස් කියන කොලෙස්ටරෝල් තැන්පත් වීම රුධිර නාල පිටි වල කොලෙස්ටරෝල් තැන්පත් ඇතුළත විද්‍යර කොලෙස්ටරෝල් තැන්පත් වී ඇතලස් ස්ක්ලෙරොසිස් කියලා හඳුන්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මෙන්න මෙහෙම ප්‍රෝටීන් මේ ලිපිඩ වර්ගයක් තියෙනවා. LDL හා HDL කියලා තියෙනවා. හරිද? මේක දැනට මම ඔයාලට එක්ස්ටැන්ඩ් කියලා MCQ එකක් කියන්න. මෙන්න මේ LDL තමයි ශරීරයට හොඳ නැහැ. HDL හොඳයි. හරිද? දැනට ඔයාලා ඒක මම කියන්න කතාවක් තියෙනවා. මේ LDL ශරීරයට හොඳ නැහැ. සාමාන්‍යයෙන් HDL කියන ඒවා අවුලක් නැහැ. හරිද? ඒක කොලෙස්ටරෝල් LDL වගේ මේ පිටිවල පැතිව තමයි මෙන්න මේ ඇතරස්ක්ලෙරොසිස් කියන තත්ත්වේ ඇති වෙන්නේ. ඇත්තට මේ කුහරේ පටු වෙනවනේ. එතකොට ඒව බැඳෙන නිසා. හරි. එතකොට අපි වැළකෙන්න ඕනි නේද? ගොඩක් ලිපිඩමය දේවල් වලින් අඩු වෙන්න ඕනි. ඔය ෆාස්ට් ෆුඩ් මොනවාද? රෝස් කට්ලට් වඩේ ඔන්න වගේවත් නේද අඩු කරන්න ඕනි නේද? හරි. අන්න ඒවා අඩු කරන්න. ඒ වගේම තමයි අපේ ඇති වෙනවා තව දෙයක් තමයි හයිපර්ටෙන්ෂන් සහ හයිපොටෙන්ෂන්. ඒ කියන්නේ අධ්‍යාත්මිකය සහ මන්දාතතිය. ඒ කියන්නේ අපේ හෘදය ක්ෂණිකව ඉක්මනට කියන්නේ දැන් අපි බය වුණාම මොකද වෙන්නේ? හෘද බය වෙනවා. මේ අපි බය වුණාම ඉක්මනට හෘදය ගහන්නේ. ඒක අපේ රුධිර පීඩනය වැඩි වෙනවා. අන්න ඒක තමයි අධ්‍යාත්මිකය කියන්නේ. නැත්නම් හයිපර්ටෙන්ෂන් කියන්නේ මන්දාතතිය කියන්නේ අපි අර කාම් බව නිකන් නිදහසේ සිද්ධාර්ථ කියනවා අපි ලස්සන නිදහසේ ඉන්නේ. ඒක අපි රුධිර පීඩනය එක ෆ්ලෝ වෙනවා. අන්න ඒක තමයි මන්දාතතිය කියන්නේ. අධ්‍යාත්මික වැඩි අධ්‍යාත්මික නැහැ. වැඩි මන්දාතතිය හොඳ නැහැ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා ට්‍රොම්බෝසිස් කියලා. හරිද? ට්‍රොම්බෝසිස් කියන්නේ මම කිව්ව දැන් විනාලා සංස්ථානික ධමනි වලට දෙන්න අපි මොළේට රුධිරය යනවා. ওই මොළේට යන රුධිරය දැන් කොහොම නාලයක් ওই මොළේට යන රුධිරේ සමහර වෙලාවට රුධිර කැටියක් මේක ඉර වෙනවා. රුධිර කැටියක් ඉර වුණාම මේ මොළයේ තියෙන ඔක්සිජන් අඩු වෙනවා නේද? එතකොට මේ රුධිර සැපයුම් එකට අදාළ වුණාම අපි ඒකට කියනවා ත්‍රොම්බෝසිස් කියලා. හරිද? රුධිර කැටියක් ත්‍රොම්බෝසිස් කියලා කියනවා. හරි. ඒ වගේම තමයි අර මෙන්න මේ අවස්ථාවේ මේ කිරීටික හොඳ කියලා. රුධිර සැපයුම් අඩු වෙනවා. ඒකෙන් වලට හැදෙන ඒකද කියනවා ඒ අවස්ථාවේ දැනට ඔයාලා මේ ටික දැනගන්න හොඳටම ඇති අම්මාගේ මේ හෘදය ගැන අහලම තියෙනවා අනිවාර්ය බලයෙන් මේ අහන්න පුළුවන් හරිද ඒක නිසා ඔයාලා විභාගේ කොට දාගන්න ඒ වුණාට පොඩි පොඩි කිව්වට
ගේමක් ගන්න. ඔය දන්න ටික ඉතරම ලියන්න. දන්න ටික ලියුවම හරිද? මේ පස්සේ